චිත්‍රපට ඔබත් මමත් අපි හැමෝම චිත්‍රපට නැරඹීමට ඉතාමත් ප්‍රියතාවයක් දක්වනවා. ඒ අතරිනුත් ත්‍රාසය හා භීතිය උපදවන චිත්‍රපට නැරඹීමට ආසා නොකරන කෙනෙක් නැති තරම්. ඉතින් අද අපි අරගෙන ආවේ 2024 වසරේ දිනකුත් වූ ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතුම සුපිරිම ගණයේ ත්‍රාසජනක චිත්‍රපට 5ක් පිළිබඳවයි. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝවේ අවසානයේ දක්වා. අංක 5 A Quiet Place Day 1 A Quiet Place කතාමාලාවට අලුතින්ම එකතු චිත්‍රපටය ලෙස 2024 වසරේදී නිකුත් වූ මෙම චිත්‍රපටය මයිකල් සර්නෝස්කි විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ කතාව පාදක වෙලා තියෙන්නේ නිව්යෝක් නගරයට අතිශයින් සංවේදී ශ්‍රවණ හැකියාවක් ඇති පිටසක්වල ජීවීන්ගේ පැමිණීමත් ඔවුන්ගෙන් බේරීමට සෑම් නමැති කාන්තාවක් දරන උත්සාහය බැඳුණු අතිශය ත්‍රාසජනක සිද්ධාමයක් වටා තමයි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. තම ජීවිතේ බේරා ගැනීමට නම් නිහඬව සිටීම තමයි ඔවුන්ට ඇති එකම විසඳුම වෙන්නේ. විශේෂයෙන්ම නිව්යෝක් වැනි ජනාකීර්ණ නගරයක නිහඬව සිටීම කෙතරම් අසීරු විය හැකිද යන්න මේ චිත්‍රපටය පුරාවටම මනාව පෙන්눔 කරලා තියෙනවා. 6.3ක IMDb යගයක් වාර්තා කරන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. අංක 4 The First Omen මෙය 1976 වසරේ තිරගත වූ සම්භාව්‍ය ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Omen පෙර කතාව බවයි සඳහන් වෙන්නේ. ආකාශා ස්ටීවන් විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ කතාව දිව යන්නේ තරුණ ඇමරිකානු කාන්තාවක් රෝමේ කන්‍යාරාමයක සේවය කිරීමට යන අතර එහිදී ඇයට අඳුරු බලවේගයන්ගේ බලපෑම් දැනෙන්නට පටන් ගැනීමත් අවසානයේ ඇය අභිරහස් ලෙස ගැබ් ගැනීමත් වැනි සිදුවීම් මාලාවක් වටා තමයි බැඳිලා තියෙන්නේ. මේ චිත්‍රපටයත් 6.5ක IMDb යගයක් වාර්තා කරලා තියෙනවා. It's about the girl, Skiana. අංක 3 ඇබිගේල් ත්‍රාසජනක හා හාස්‍යජනක ගණයට අයත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මැට් බෙටිනෙලි ඔල්පින් හා ටයිලර් ගිලෙට් විසින්. මේ කතාව පදනම් වෙලා තියෙන්නේ අපරාධකරුවන් පිරිසක් ඉතා ධනවත් පියෙකුගේ 12 හැවිරිදි දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් කප්පම් මුදලක් ලබා ගැනීමේ අරමුණින් ඇයව ආරක්ෂිත නිවසක සිරකර තැබීම වැනි සිදුවීම් මාලාවක් වටා තමයි මේ කතාව බැඳිලා තියෙන්නේ. නමුත් අවසානයේ ඔවුන්ට සිදුවන්නේ ඔවුන් කිසිවෙක් නොසිතූ ආකාරයේ භයානක අත්දැකීම් රැසකට මුහුණ දීමයි. මේ චිත්‍රපටයත් 6.6ක IMDb යගයක් වාර්තා කරලා තියෙනවා. අංක 2 හෙරිටික් සයිකොලොජිකල් හොරර් එහෙමත් නැත්නම් මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක ගණයට අයත් මෙම චිත්‍රපටය තරුණ කාන්තාවන් දෙදෙනෙක් සහ අමුතු ආගමික විශ්වාසයන් තියෙන භයානක මිනිසෙක් වටා තමයි බැඳිලා තියෙන්නේ. කතාව පටන් ගන්නේ තරුණියන් දෙදෙනෙක් හුදකලා නිවසකට යන ගමනකින්. එහිදී ඔවුන්ට හමුවෙන අමුතු චර්යාවන් තියෙන අද්භූත මිනිසෙක් නිසා ඔවුන්ගේ ජීවිතය අනතුරේ හෙළෙන භයානක සිදුවීම් මාලාවක් වටා තමයි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. චිත්‍රපටය පුරාවටම දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් මෙන්ම ප්‍රේක්ෂකයන්ට අවසානයේ තෙක්ම ෘතුවල්ලකින් නැරඹීමට තරම් ස්කොට් බෙක් සහ බ්‍රයන් වුඩ් කියන මේ අතිදක්ෂ අධ්‍යක්ෂකවරුන් දෙදෙනා සමත් වෙලා තියෙනවා. 7.0ක ඉහළ IMDb යගයක් වාර්තා කරන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. එමෙන්ම හිව් ග්‍රාන්ට්ගේ අතිදක්ෂ රංගන ප්‍රභාවත් මේ චිත්‍රපටය නැරඹූ කෙනෙක්ට අමතක කරන්න නම් බැහැ. ඔබත් සයිකොලොජිකල් හොරර් චිත්‍රපට නැරඹීමට ආසා කරන කෙනෙක් නම් මේ චිත්‍රපටය මගහැර ගන්න එපා. අංක 1 Late Night with the Devil 1977 වසරේදී හැලෝවින් රාත්‍රියක වුණ සිදුවීමක් තමයි මේ චිත්‍රපටයට අන්තර්ගත වෙලා තියෙන්නේ. ජැක් ඩෙල්රොයි නම් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකුගේ සජීවී වැඩසටහනක් අතරතුර සිදුවන භයානක සිදුවීම් මාලාවක් තමයි මේ චිත්‍රපටය පුරාවටම ගැබ් වෙලා තියෙන්නේ. මනෝවිද්‍යාඥයෙක් සහ යක්ෂාවේශ වූ තරුණියක් වැඩසටහනට සහභාගීමත් සමග චිත්‍රපටයේ ඇති භයංකාර ස්වභාවය දෙගුණ තෙගුණ වෙන්න පටන් ගන්නවා. මේ විශිෂ්ට ගණයේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කැමරන් කේන් සහ කොලින් කේන් යන සහෝදරයන් දෙදෙනා විසින්. 7.1ක ඉහළ IMDb යගයක් වාර්තා කරන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය තවමත් ඔබ නරඹා නොමැති නම් අනිවාර්යෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා. Lily, I need you to come back to me now! Jack and June went up the hill to knock each other's brains out. ඉතින් මේ චිත්‍රපට වලින් කීයක් ඔයා බලලා තියෙනවද? සහ ඔයා වඩාත්ම ප්‍රිය කරන චිත්‍රපටය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් නැරඹීමට අවශ්‍ය නම්
අප සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් වටිනාව වීඩියෝකින් හමුවනතුරු අදට ඔබින් සමුගන්නම්. සුබ දවසක්. Who are these people?